පාටි රූම් එක පීස් බ්‍රේක් එක කොහෙද කියලා වෙන්න දෙවියා. කෝ ඒ අම්මෝ this soda, Remy boys and yours, fast running on slow, no one can control. hari itin guys අපි උදේ ගියා මේ බීච් එකයි ප්ලේන් එකයි බලන්න. හරිද? දැන් මං යන්න දැන් අපි ආවා. කොහොමරි මේ මැදහරියේදී මගේ ජිම්බල් එකේ මේ බැටරි වැහලා කියලා වුණා. ඊට පස්සේ කොහොමරි ඒ ටිකේ වීඩියෝ නෑ. හරිද? මං එන ටිකේ අපි අර ඇවිද්ද ටිකේ ඒ ටිකේ තියෙනවා. ඉතින් ගයිස් අපි ඒ ටික එහෙම වගේ ගිහිල්ලා දැන් අපි කම්පැනිට ඇවිල්ලා දැන් අපි යන්නේ අයියා කෙනෙක් එක්ක බෝඩිම කරනවා. හරිද? සාමාන්‍යයෙන් අපි හැම සෙනසුරාදා කොහොම එක යනවා. ඉතින් අද අපි අයිමත් යනවා මම මෙහෙ. එහෙනම් අපි ඒ යන වීඩියෝ එක මේක බලමු. හයි සිරි. මම අරගෙන කැම්ප් එක. පේන්නේ නැහැ දැන් නම් ලයිට් දැන් නවත්තා. හයි. හයි. ආ කලන අයියා. ඔන්න ඔය කරන්න තමයි බීච් එකට ගියේ. එහෙමද? අපි ආවා ගයිස්. කාමරේ නෙවෙයි. අපේ බජව දාන කාමරේ. ඒක අපේ ගුණේ අයියගේ බජව දාන කාමරේ. අඩේ හොලවන්නේ. sorry. අරකේ. container house එක. දැන් ඔය මොකද්ද? මලරම් බාන්නේ. ලෝට මේ අහපන් 5 hours later. hey guys ඉතින් අද අපි ඊයේ හරිද ඊයේ කොහොම හරි මම ගාවා මම කිව්ව විදිහට අයියලාගේ කම්පැනි එකට ආවා. හරිද? කම්පැනි එකට ඇවිල්ලා ඒ කියන්නේ උදේ ඉන්චොන් ගිහලා බීච් එක බැලුවා, ප්ලේන් බලන්න ගියා අරුන් දෙන්නත් එක්ක. ගිහලා ඊට පස්සේ එහෙම කාලා කියලා එනකොට ඩෝන් එකේ බැටරි බැස්ස මේකෙත් බැටරි බැස්සා. ඊට පස්සේ ඉතින් මං එහෙම ෂේප් එකේ ආවිල්ලා ඔය කම්පැනිට ඇවිල්ලා charge කරගෙන හරිද ෆෝන් එක charge කරගත්ත ඊට පස්සේ මේක charge කරගෙන එහෙම ආවා කන්වා ඉන්න අපේ අයියා කෙනෙක්ගේ කම්පැනි එකට. ඊට අපි සාමාන්‍යයෙන් සෙනසුරාදා සෙට් වෙනවා. හරිද? සෙට් වෙලා එහෙම ඇවිල්ලා ඊට පස්සේ ඉතින් අපි ආවා කන්වා ඉන්න අයියලා කම්පැනියට. ඇවිල්ලා දැන් ඉතින් ඩ්‍රාම එකක් බලනවා කේඩ්‍රාම එකක්. sorry කේඩ්‍රාම එක නෙවෙයි ඉංග්‍රීසි එකක් මම අලුතෙන් ආවේ අර මේ බෝලර් සීන් එකක් හරියට මොකක්ද කියලා දන්නේ නැහැ. හරිද? මේ අඟල් ලොකු ටීවී එක දාගෙන බලනවා ගයිස් ඉතින් ඒක. ඕකයි කරන්නේ ගේම් ගහුවා ඔය කරා සාමාන්‍ය ඉතින් මං ගේම් ගහන ඉඳන් ඉතින් ගේම් ගහුවා ඔය ඔය ටික තමයි දැන් අද හවුස් ක්‍රිකට් ගහයි කට්ටිය ගිහිල්ලා අද නම් ක්‍රිකට් ගහන්න බෑ. හරිද? කොහොමත් මං ක්‍රිකට් ගහන්නේ නැහැ මොකද මේ කැෂ් බාන එක කරන්නේ. ඉතින් අද වෙන්නේ මොනවද කියලා බලමු ඉස්සරහට. එහෙනම් ඉතින් ගයිස් අපි දැන් යන්නේ කට්ටි ගණන් ගන්න එපා. හරිද? මගේ මේ කැම්ම කාරි මක්කාරි ගන්නකොට හරිද මගේ කොන්න මින්න මේ මොටෝ හැදෙනවා. එක මගේ නිකන් ආවේනික ලක්ෂණයක් වගේ ඒක වැඩි හිතන්න එපා ගයිස්. හරිද? ඒ සීන් ගැන අවුව තපිනවද? දැන් මම තව ටික කියනවා බෑ බයිසිකලේ. දැන් අතන එනවා තව පොඩයි ඉන්න දැන් එක්කෙනෙක් ගියා. අර පැත්තෙන් වෙන්නේ බ්‍රේක් එක කොහෙද කියලා වෙන්න දෙවියා. ඒ එක්කෙනෙක් හිරියා. දැන් එනවා අද ඇත්තම සාමකාමී පරිසරයක් තියෙන්නේ දෙන්න. ඔතොස්සේට බයිසිකල් පැත්තෙන් පුරුදු වෙනවා නේද? come on oh yo oh yeah දෙකයි තුනයි අම්මෝ ඕ තරඟකාරයා ආවා
ඕ තුනයි ගියා වා ඉතින් ගොයිස් අපි යන්නේ පොට් එකට කලින් දාගත්තා ක්‍රිකට් ගහන තැනට යන්නේ ගයිස් ඉතින් අපි යන්නේ වන්ඩි වල අයි සුපිරි වන්ඩි ටිකක් තියෙන්නේ ලංකාවේ අනුරාධපුරේ වගේ වань අර මොකදද ගන්නේ බොල් ඩොලර් ඉන්නෝ හයි එන්න දොර වැහෙනු පොඩිනේ සමුද්දේ ආයි වීඩියෝ කරන්නකෝ ආයි ගන්න බයි එකක් දෙන්න ළමයි බයි හායි මොදු හායි එක හායි කනෝ අස්ටි අපි ග්‍රවුන්ඩ් එකට එන්න යන්නේ මං අල්ලගෙන ඉන්නවා පෑන්දද මං හිතේ ඔක්කොගේ මූණවල වහලානේ බලපන් මෙන්න කකුලේ භාගයක බලපන් කකුලේ වාටි වල ඒ කියන්නේ දෙකේ නොයිද සබර්ගම නැසු මුංගි අනේ අයි බල්ලේ අඩේ මොහොප්පයක් දානවද ක්‍රීඩාවට පෙර තලන්න වෙනවා පසලි පන්දුව මෙනවා කැව්වා ආයිගෝ අලුත් ඕ අන්න එහෙම ගහන්නකෝ බෝලා ජුර ඇයි මොකක්ද කියන්නේ මන්න මොකූ කියන්නේ මට ගාගන්න මේ අය ඒකට අරවන බවද අල්ලපන් ඒ ජාස් පහක් කරේ හතරක් කරා 12යි නියමයි ඔය නිල අයියා ඒක හයියෙන් ගහනවා හරිද හයියෙන්ම ගහනවා යටට දැන් වෙලාව නිකන් 6 ගානක් විතර වෙලා 6:00මාර 7 විතර තාවේ කට්ටිය බෝල ගන්නවා ආගින්න මවද්දා ගත්තන්ද මෙදි බෝල ගන්න පැත්තට නේ
වලි පිට වලි අරවා ආකින් මා වල්ල ගත්ත මෙච්චකට රින එක දෙකවා කියන්න ඇති දැන්න සරත් කාලේ පටන් ගන්නහිද වසන්ත පසන්ත කාලය පටන් ගනින්න පොඩ්ඩා හිතර අඩුලා තිබ්ද දැන්ආ හිතර චුට්ටත් තියෙනවා මේ තාම ඉවරමනෑ තාවන මේ ටයිම ඉන්න බෑ දැ මනිත්තක ඉන්නෙත් මේ ෂෝටක් ගාගෙන ඒෙන් තවත් කෙල වුණා හිතලයි සීත මෝදම් සීත මොස්සම් ගීත මොසම් ගීතනාදෙන් කංචනයිලෝ ජන්නම් අඬරුල්රුන්